හරි. මේ වීඩියෝෙන් අරගෙන ආවේ වෙනද වගේම සුපුරුදු වීඩියෝ එකක්. කලින් මම මේ වීඩියෝ එකක් මේ විදිහට කළත් ඇති. ඉතින් කොහොමද ඔයාගේ රවුටර් එකට ෆෝන් එකට සිග්නල් ටිකක් වැඩි කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් අරගෙන ආවේ මේ දවස්වල ගොඩක් සිග්නල් අඩුයිනේ. ඉතින් කෝල් එකක්වත් ගන්න බෑ. අඩුම ගානේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නම් බැරි තරමට ගොඩක් පැතිවල ස්පීඩ් අඩු වෙලා තිනවා සිග්නල් නැති නිසා. ඉතින් සිග්නල් පොඩ්ඩක් හරි වැඩි කරගන්න පුළුවන් නිසා මෙන්න මේ විදියෙන් මං හිතුවා වැදගත් වෙයි කියලා වීඩියෝ එකක් කරන එක. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ දැන් ෆෝන් එකේ තියෙන මෙන්න මේ වගේ සිග්නල් මට්ටමක්. ඉතින් මේ නෙට්ෆෝන්ස් ටැප් එක අරගෙන තියෙන්නේ. ඉතින් නෙට්ෆෝන්ස් ටැප් එකෙන් මේ ඩයලොග් වල පේනව නේද ඔයාලට RSRP එක ඒ වැලියු ටික. ඉතින් මේ ටික තියෙන්නේ 100ට උඩින්. ඉතින් ඒක පොඩි අයිඩියා එකක් ගන්න 100ට උඩින් කියලා මතක තියාගන්න. මේ නෝමල් තියෙද්දි මේ එළිය තමයි ඉන්නේ ගේ ඇතුළෙත් නෙවෙයි. ඉතින් මම දැන් මෙතෙන්දි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා පෙන්නන්න. අද නම් හොඳ සිග්නල් තියෙනවා මං ඉන්න තැනට. ඉතින් වෙනදට Mbps එකක් වගේ තමයි යන්නේ. හැබැයි මේ වෙලාවේ නම් Mbps 9ක් 8ක් 9ක් වගේ යනවා. දැන් නම් ස්පීඩ් එක හොඳයි මෙතෙන්ටත්. හරි අපි අප්ලෝඩ් එකත් බලමු. හරි අප්ලෝඩ් එකත් අවුලක් නෑ හොඳ මට්ටමක තියෙනවා. අපි ඉස්සරහට බලන්න යන්නේ මීට වැඩිය සිග්නල් වැඩි කරගන්න. ඉතින් මගේ දැන් වලට වෙනවා සිග්නල් බාර් තියෙන්නේ දෙකක් වගේ. අපි මේ සිග්නල් බාර් ගන්නත් වැඩි කරගමු. හරි. ඉතින් දැන් මම කරන්න යන්නේ කලින් වීඩියෝ වලත් මම පෙන්නලා ඇති. මේ තියෙන්නේ මම ඩයලොග් සැටලයිට් ඩිස්ක් එකක් සෙට් කරලා තියෙන්නේ මගේ රවුටර් එකට. ඉතින් මේ විදිහට තමයි මම රවුටර් එක සිග්නල් ගන්න. ඉතින් නැත්තම් SLTE සිග්නල් නැති නිසා. ඉතින් බෑන්ඩ් 38 වලින් තමයි මෙතන ලොක් කරගෙන තියෙන්නේ මම රවුටර් එකේ. ඉතින් සිග්නල් බාර් 3ක් වගේ එනවා මේ රවුටර් එකට. නෝමල් එක නැතුව තියෙද්දි රවුටර් එකට එක සිග්නල් බාර් එකක්වත් එන්නේ නැහැ. අඩුම තරමේ කනෙක්ට් වෙන්නෙත් නැති වෙලාවල් තියෙනවා. හරි. ඉතින් මම ෆෝන් එක මෙතනින් තියලා බලන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම සිග්නල් වැඩි වෙන්න ඕනනේ. හරි ඔයගොල්ලන්ට පේනවද දැන් අර 100ට උඩින් තිබිච්ච අර වැලියු ටික ගොඩක් පල්ලෙහාට ආවා. ඉතින් හොඳ සිග්නල් මට්ටමක් මෙතෙන්ට ආවා. දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර නිකන් අයින් කරපු සැටලයිට් ඩිස්ක් එකක් තියෙනවා නම් සිග්නල් කොහොමදවත් නැත්තම් කෝල් එකක් ගන්නත් බැන්න කෝල් කට් වෙනවා නැත්තම් මැසේජ් එකක්වත් යවා ගන්න සිග්නල් නැත්තම් ඔයා මෙන්න මේ විදිහට try කරලා බලන්න. ඉතින් පොඩ්ඩක් හරි සිග්නල් වැඩි කරගන්න පුළුවන් තව එක පැත්තට මේ ඩිස්ක් එක හරවලා. හරි අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ස්පීඩ් එක නම් ලොකු වෙනසක් මෙතෙන්දී වෙන එකක් නැහැ. හැබැයි පොඩි වෙනසක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් සිග්නල් නම් හොඳ මට්ටමකට ගන්න පුළුවන් වුණා. ඉතින් සිග්නල් මේක ඉතින් ප්‍රැක්ටිකල් නෑ. සාමාන්‍යයෙන් ෆෝන් එකක් මෙහෙම තියලා පාවිච්චි කරන්න බෑනේ. ඔයාලා පරණ හොස්පොට් ඔන් කරගන්න වගේ ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ විදිහට හදාගත්තොත් ඔයාලට පුළුවන් හොඳ සිග්නල් එකක් අරගෙන Wi-Fi රවුටර් එකක් වගේ හොඳ ස්පීඩ් එකක් ලබා ගන්න ෆෝන් එකෙන්. ඉතින් මේ විදිහට ඔයාලට ෆෝන් එකටත් සිග්නල් වැඩි කරගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකක් කරලා තිබුණානේ මේකන. හරි. මේ විදිහට සෙට් කරගන්න මොකක් හරි තියාගත්තා නම් මෙතනින් ෆෝන් එක සිග්නල් නැති වෙලාවකට ඩවුන්ලෝඩ් මොනවා හරි ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් තියලා ඩවුන්ලෝඩ් කරන දේ ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඉතින් ඔයාලට වෙනවා දැන් ස්පීඩ් එක කලින්ට වැඩිය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ සැටලයිට් ඩිස්ක් එක සෙට් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ඔයාලගේ ටවර් එක තියෙන පැත්ත හොයාගෙන, ඒ කියන්නේ ටවර් එකක් ආසන්න වශයෙන් තියෙන පැත්තක් දන්නවා ඇතිනේ. ඉතින් මගේ නම් මේ ටවර් එක තියෙන ඉස්සරහා කිලෝමීටර් 3ක් වගේ ඈතකින්. ඉතින් මේ පැත්තට මම හරවලා තිනවා. ඔයාලට වෙනද රවුටර් එකේ ග්‍රීන් ලයිට් එකක්වත් වෙනවා සිග්නල් වල. ඒ කියන්නේ සිග්නල් බාර් 3කට වැඩි මේ රවුටර් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් Mbps 40ක් 50ක් වගේ යනවා මේ රවුටර් එක මෙහෙම තියෙද්දි. ඉතින් ඔයාලට පරණ ඩිස් ඇන්ටනාවක් තියෙනවා නම් මේ විදිහට try කරලා බලන්න.